මට ලැබුණු වීඩියෝ එකක් මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා හිතුණා. නැව්වල වැඩ කරන අපි නිරන්තරයෙන් මුහුණ දෙන ප්‍රශ්නක් තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් බොහෝ දුරට මෙවැනි ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්නේ අප්‍රිකානු වාසිත රටවල් වලදී. අනෙකුත් රටවල් වලදී සිදු නොවෙනවා කියන්නට බෑ. සිදුවීමේ ඉඩකඩක් තිබෙනවා. නමුත් බොහෝ දුරට මෙවැනි සිදුවීම් සිදු වෙන්නේ අප්‍රිකානු වාසිත රටවල් වලදී. ඉතින් මෙතනදී මේ ඔයාලා දකින්නේ නැවේ ස්ටාෆ් එක විසින් එයාලගේ බැලන්ස් ටැංකියක් ඕපන් කරලා තිබ අවස්ථාවක නැවේ ස්ටාෆ් එකට හොරෙන් පිටස්තර පුද්ගලයන් පිරිසක් ඇතුළු වෙලා මෙන්න මේ බැලන්ස් ටැංකිය ඇතුළේ හැංගිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හැංගිලා ඒ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ වීසා නොමැතිව නැව මාර්ගයෙන් වෙනත් රටකට යෑම තමයි එයාලගේ අරමුණ වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මෙවැනි ටැංකියක් ඕපන් කරාට පස්සේ නැවත වහන්න කලින් නිසි පරීක්ෂාවක් කළ යුතුයි. මෙම ටැංකිය ඇතුලේ කවුරු හරි ඉන්නවද කියලා බලලා තමයි වහන්න ඕනේ. නමුත් මෙතනදී එවැනි සිදුවීමක් සිද්ධ වෙලා නැහැ. පස්සේ ඇතිවෙච්ච සැකයක් නිසා මේ ටැංකිය ඕපන් කරලා බලද්දි මෙන්න මේ විදිහට මේ ටැංකිය ඇතුලේ ඉඳලා 5 දෙනෙක් එළියට ගන්නවා. ඉතින් මේ නැවට නගින මේ පුද්ගලයන්ට නිසි දැනීමක් නැහැ නැව පිළිබඳව. ඒ නිසා එයාලට සේෆ් කියලා හිතන ඕනම තැනක එයාලා හැංගෙනවා. ඉතින් මෙයාලා මේ විදිහට නැවත පරීක්ෂාවක් නොකරුවා නම් මේ ජීවිත පහම මේ ටැංකිය ඇතුලේ නැතිවීමට බොහෝ දුරට ඉඩ කඩ තිබුණා. ඉතින් ඔබේ නැවත් සවුත් අප්‍රිකාවට හෝ ඒ ආෆ්‍රිකානු වාසිත රටකට යන නැවක් නම් මේ පිළිබඳ වඩා සැලකිලිමත් වන්න. ටැංකියක් වහන්න කලින් නිසි පරීක්ෂාවකට ලක් කරන්න. නැව ඩිපාර්චර් වෙන්න කලින් නැවේ සියලුම ස්ථාන නිසි පරිදි පරීක්ෂා කරලා බලන්න. මෙවැනි පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණ උදෙසා. ස්තුතියි.